පුතේ ඔයාලට හෙට උදේට ඉස්කෝලේ යනකොට මම අරන් එන්න කියලා කිව්වද? නැහැනේ. රෑ වෙලා කියන්න එපා. හොඳටම ෂුවර් නේද? මොකද අරන් එන්න කිව්වේ නැහැ හෙට උදේට ඉස්කෝලේ යනකොට. නැත්නම් මට තාත්තට කියන්න පුළුවන් ඉද්දි අරන් එන්න කියලා. නැහැනේ. අම්මේ. ටීචර් මේක අරන් එන්න කිව්වා හෙට උදේ යනකොට. මම දන්නේ නැහැ. මැටි කිඹුලෙකුයි නැෂනල් එකකුයි. ඇයි පුතේ ඔයා දැන් කියන්නේ දැන් බලන්න රෑ 11 මාරයිනේ දරුවෝ වෙලාව අම්මා කොහොමද මේ වෙලාව හොයන්නේ ගිහිල්ලා බලන්න රෑ 11 මට මං කොහොමද පුතේ මැටි කිඹුල් හොයන්නේ රෑ 11 මට කොහෙන්ද මැටි හොයන්නේ මම අනේ බලන්න දනුෂ් කොහොමවත් මේ ළමයට පොඩක් කියලා තේරුම් කරලා දෙන්නකෝ රෑ 11 මට මං කොහෙන්ද මැටි කිඹුල් හොයන්නේ මම මේ ළමගේ දෙපාර කිව්වා අද දෙපාර කිව්වා මේ දෙපාර මුකුත් නැහැ කියලා දැන් මේ ඔයා දීපු බිස්කට් එක ගිලලා දුන්නද උන්ට ඔක්කොම මතක් වෙලා තියෙන්නේ. තාත්තා වගේම හැදියා. කිසිම දෙයක් හරියට කරගන්න බෑ. උන්ට දැන් ඇති වෙලා තියෙන්නේ. දැන් මං කොහෙන්ද මේ වෙලාවේ නැෂනල් හදව නැෂනල් එකක් හොයන්න මං කොහෙන්ද? ඔක මහන්න එපයි. අනේ දවසක පොඩක් ගිහලා බලන්න අර මහන ගෙදර අක්කගේ ලයිට් එකවත් දාලාද කියලා මොන හරි මූට්ටු කරලා දෙන්න. උඹට ඇත්තා ඉතින් උඹට දැන් යන්න වෙන්නේ මගේ බ්ලවුස් එකකුයි තාත්තගේ සරමකුයි තමයි. උඹ ඒක මතක තියාගනි. මැටි කිඹුල්ලු බුගේ ඔළුවේ මැටි බුගේ ඔළුවේ මැටි බුගේ තාත්තගේ ඔළුවේ මැටි මට එපා වෙලා තියෙන මේක